Hello everyone, welcome to my channel. Another again aquarium tour එක කාලයකට පස්සේ වීඩියෝ එකක් ඇටින් ඒකට sorry. අද යන්නේ මාකුම්බුරු තියෙන aquarium එකකට. නම ගාව මුකුත් දන්නේ නැහැ යනින් යනින් ගමන් දැක්කේ. අලුතෙන් දාලා තින්නේ ගිහිල්ලා බලමු කොහොමද කියලා. ගිහිල්ලා කොහොම ඩීටේල්ස් ටික මම දාන්නම් කමෙන්ට් එකේ. ගිහිල්ලා බලමු. Let's go. ඔන්න ඔක තමයි පේන්නේ මාකුඹුරේ බෝගහ ගාවට නේම් එක ඔන්න ඔහම තමයි කොට්ටා පැත්තට යනකොට පේන්නේ අන්තිමටම නම ගම හොයාගත්ත විස්තරේ පෙට් ෂොප් එකේ නම තමයි කින්ඩායි පෙට් ෂූ මැප් එකේ තියෙනවා ගහන්න ඕනේ ඉතින් සර්ච් කරන්න කින්ඩායි පෙට් ෂූ කියලා ගහුවම අනිවාර්යෙන් එනවා ඔන්න ඔක තමයි ඇතුළට ගියාම පේන්නේ මම මේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ ඉන්නේ බලන්න යට ආපු ගමම තියෙන්නේ පෙට් ඇක්සසරිස් තියෙනවා ග්‍රැවල්ස් තියෙනවා කේක ගන්න තියෙන හැම අයිටම් එකක තියෙනවා බොයිස් මුකුත් අඩු නැහැ. ඔන්න ඔහොම තමයි ඇතුළට ආපු ගමන් පේන්නේ අර ෆොන්ඩ් එකේ වීඩියෝ එකක් මම ගත්තා ඒකත් දාන්න. එළියේ ෆයිබර් ටැංක් එක ගාන ඉඳී කෙලින්ම ජපනීස් කෝයි සෙට් එකක්. අඩි 1.5 අඩි 2 කිට්ටු කරපු සෙට් එකක් තමයි ඉඳී. මාරම කලර්ෆුල් ගිහිල්ලාම බලන්න ඕනේ අත්දැකීම. පිස්සුවක් ඒ මාළු සෙට් එක න. ඔන්න ඔහොම තමයි ඉඳී එළියේ කෝයි සෙට් එක. ඇතුළට ගියපු ගමන් අපිට මුලින්ම හම්බෙන්නේ ඔස්කා කලෙක්ෂන් එකක්. උඩින් ඉන්නවා මාරම කලර්ෆුල් ෆයර් රෙඩ් ඔස්කා සෙට් එකක් ඉන්නේ. I think කියන්න වචන නැහැ. සුපිරිම මාළු සෙට් එකක් ඉන්නේ. උඩ කලෙක්ෂන් එකේ වගේ යට මගේ පේන ඇති ඔයගොල්ලෝගේ අතත් එක්ක මගේ බර්ඩ් ඒගොල්ලෝ සයිස් එක. ඒගොල්ලෝ නම් 6 inches වගේ. අන්න යට ටැංක් එකේ ඉන්නවා රෙඩ් ටයිගර් ඔස්කා එක. I think හොඳම ක්වොලිටි එකේ මාළු ඉන්නේ. හොඳම සිලෙක්ට් වෙච්ච මාළු සෙට් එකක් ඉන්නේ. ඔය ඉන්නේ අනිත් ටැංක් එකේ මාළු ටික. මේ ඒක ටැංකිය වුණත් මාර ක්ලීන් ෆිල්ටර් සිස්ටම් වැඩ කරනවා හොඳටම. ඔන්නෝම තමයි අනිත් ටැංක් එකේ ඉඳන් මාළු ටික. මේගොල්ලෝ ඉතින් හැම ඇක්වැරියම් එකක දකින්න ලැබෙනවා. ඔන්නෝම තමයි ඉතින් මාළු ටික වෙන්නේ. ඔයගොල්ලෝ බලාගෙන යන්න මම ඒ අතර කියන්නම් මේ සමහර මාළුන්ගේ ප්‍රයිස් එක ඒගොල්ලෝ දාලා තිබ්බ ටැංකිය වල ඒක මම දාන්නම් ඒ විදිහටම. මේගොල්ලෝ කියන්නේ මේක ළඟදි පටන් ගත්තේ. ඇත්තටම මේගොල්ලෝ කරලා තින්නේ මේ කන්ටේනර් පෙට්ටි වල තමයි මේවා හදලා තියෙන්නේ. කන්ටේනර් බොක්ස් අරගෙන ඒවා කපලා කරලා ඒ විදිහට මාරම ලස්සනයි. මේ ෆස්ට් ෆ්ලෝර් එකේ ඉන්නේ නෝමල් ඉන්න මාළු ටික. සෙකන්ඩ් ෆ්ලෝර් ගියාම තමයි ඉන්නේ මොන්ස්ටර් ෆිෂ් වැරයිටිස් ටික ඔක්කොම ඉන්නවා. ඒකත් මම ඇඩ් කරලා ඇති මේ විදිහට බලන්න. මේ මාළුන්ගේ කලර්ස් එහෙම වුණත් මාරම ආයෙත් සුපිරිටම තියෙනවා. කතා කරන්න දෙයක් නැහැ. මාරම කලර්ෆුල් මාළු ඉන්නේ. ඔක්කොම සිලෙක්ට් වෙච්ච හොඳ මාළු සෙට් එකක් ඉන්නේ. ඔන්න හොතයි වෙන්නේ. එහෙනම් බලාගෙන යන්න ඔයගොල්ලෝ. මලාවි කලෙක්ෂන් එකුනේ මේගොල්ලෝ නම් 2 inches 3 inches වගේ තමයි ඉන්නේ සයිස් වලින් එක එක පාට වලින් ඉතින් ඔන්න ඔක තමයි ඒගොල්ලෝ මලාවි ටැංක් සෙට් අප් දුන්නේ එතනින් ගියාම ඉතින් කවුරුත් ආස කරන ටෙට්‍රා සෙට් එකේ ඉඳලා ඉතින් ඔන්න ඔය තමයි ටෙට්‍රා මේගොල්ලෝගේ ටෙට්‍රා ටැංක් සෙට් අප් එක තමයි උනේ ආයි ඉතින් ටයිගර් බබ් කලෙක්ෂන් එක හොතම ඒගොල්ලෝ ගිහිද්දේ මේවා ප්‍රයිස් මම පෙන්නනවා සමහර ඒවා ඉන්ජල්ලා normal ඉන්න මාළු varieties ඔක්කොම ටික ඉන්නවා ඉතින්
මෙයාලගේ ප්ලාන්ට් කලෙක්ෂන් එක උනේ මෙහෙම තමයි. ඒක වෙනම ටැංක් වල දාලා තමයි ඒවා හදන්නේ. ඔන්න ඔහොම තමයි ප්ලාන්ට් කලෙක්ෂන් එක. ඒකත් බලාගෙන යනවා, පෙන්නනවා. ඒ ටික ඔක්කොම ගත්තා. එතන තිබ්බ ඔක්කොම ප්ලාන්ට්ස් වගේ මම රෙකෝඩ් කරා. ඒ ටිකත් බලා ගන්න. මේ ටැන්ක් එක තමයි ඉස්සරහ තිබ්බ ටැන්ක් එක. මේ ෆුල් කර්ව්ඩ් ග්ලාස් වලින් ගහපු ටැන්ක්ස් තිබ්බේ. ඒ දෙක කොහොම තමයි. මේ තමයි ඉතින් කවුරුත් ආස කරන රෙඩ් ටේල් කැට්ෆිෂ්. මෙයාලා නම් අඩි 1.5 කිට්ටු කරපු කට්ටිය තමයි ඉන්නේ. මේ ඇල්බිනෝ රෙඩ් ටේල් එකක් තිබියා. මේ තුන් දෙනා තමයි මොන්ස්ටර් වෙරයිටි එකේ රෙඩ් ටේල් එකෙන් ලොකුම සෙට් එකට ඉඳී. ඇක්සසරිස් එක පර්චේස් කරනවා නම් මේ එහා පැත්තේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ එතනමයි කලුඳු මේක. එහා පැත්තේ කන්ටේනර් මේකේ තියෙන්නේ. අතෙන් තමයි ඇක්සසරිස් බයි කරන් තියෙන්නේ. ඕනම එකක් වගේ තියෙනවා. මම දැක්කා සෝලාර් ලයිට්ස් නම් මම ඒ හැමදේම තිබ්බ දාන්න ඕනේ කලර් එන්හැන්සිං වලට. ඔය ඉතින් තියන්නේ මොන්ස්ටර් වෙරයිටි සෙට් එක සෙකන්ඩ් ෆ්ලෝර් එකේ. ඔන්න මොතේ අරවන් සෙට් එක ස්ටිංග් ඉන්දියා යාලේ ප්‍රයිස් ඔක්කොම මම දාලා ඇති. මෙන්න මේ වෙරයිටි එකේ නම දන්න කවුරු ඉන්නවනම් කමෙන්ට් කරන්න අනිවාර්යයෙන් මාත් ආසයි දැනගන්න යාවන. තවදයක් කියන්න මෙයාලා සෙකන්ඩ් ෆ්ලෝර් එකට ගියාම විශේෂයෙන් වැඩි වශයෙන් අපිට මට දැක ගන්න හම්බුනේ ස්ටෙන්ග් වෙරයිටිස් එකයි අරවානා ගොඩක් ඉදියා මේ වෙරයිටිස් වලින්. ඒ දෙක තමයි මට වැඩිම බලා ගන්න හම්බුනේ. තව ෆ්ලවර් හෝන් තමයි ඊළඟට හම්බුනේ. ඉතින් මොන්ස්ටර් මාළු හදන කවුරුත් ආස කරන පීකොක් බාස් ඉදියා. ඔන්න ඔහොම තමයි එතන ඉඳපු පීකොක් බාස් ලෙට් එක. තව දෙයක් කියන්න මේගොල්ලෝ ඕගොල්ලෝ දකින්න ඇති ෆ්ලවර් හෝන්ලා එහෙම හැම මාළුවෙක්ම බලුවම මේගොල්ලෝ ෆීල්ස් හැමදේම අතින් දෙම ක්වොලිටි එකේ මාළු නේ. කියන්නේ ඇද ගහලා ඊවලා ඉරිලා එහෙම කූත් නැහැ. දෙම ක්වොලිටි එකේ මාළු තමයි මේගොල්ලෝ ගාව ඉන්නේ. ඒ දේ මම කියන්න ඕනේ විශේෂයෙන්ම. නොහොම තමයි ඇක්වේරියම් ටූර් එක උනේ. ඇක්වේරියම් නම කින්ඩායි පෙට්සු.
ඇක්වැරියම් එක සුපිරි. ඔයගොල්ලෝ ගිහලා බලන්න. අනිවාර්යෙන් යන්න ඇක්වැරියම් එකට ගිහලා බලන්න. ඒ ළඟපත් ඉන්න කට්ටිය. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න. පෙප් ප්‍රෝ තවත් වීඩියෝ එකකින් හම්බෙමු.